Hello guys, welcome to my YouTube channel. මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඉතින් වෙනදා වගේම ඔන්න මම අද ඔයාලට කිව්ව විදිහටම මගේ YouTube වීඩියෝ එක අරගෙන ආවා. අපේ දෙවනි lesson එක. ඉතින් ඔයාලා මං හිතනවා මේකේ මොනවද තියෙන්නේ කියලා දන්නවා. HTML දෙවනි lesson එකකින් අපි කතා කරන්නේ links and list වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද ඒව කරන්නේ කියලා ඉස්සරහට දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් දිගටම නැත්නම් ඉන්න වීඩියෝ එකත් එක්ක. Welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න වෙති කියලා. අද දෙවෙනි පාඩම මම ස්ටාර්ට් කරනවා. ෆස්ට් ලෙසන් එකේ ෆස්ට් ලෙසන් එක ඔයාලා බැලුවේ නැත්නම් මම ප්ලේලිස්ට් එකේ දාලා තියන්න. ඔයාලා ඒක බලන්න. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ දෙවෙනි ලෙසන් එක. මම ඔයාලට දෙයක් කියන්නම්. මොකක්ද දන්නවද? HTML CSS කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට ඔයාලා කරන්න ඕනේ හොඳම දේ තමයි මම කියලා දෙන දේවල් තියෙනවා. ඔයාලා self studies කරන්න ඕනේ first. මම ඔයාලා දෙන පළවෙනි advice එක තමයි ඔයාලා හොඳට තනියම self studies කරන්න ඕන. මොකද අපිට ඕන වෙනවා HTML CSS කරනකොට ඒ කියන්නේ coding වලදී අපිට තනියෙන් ඉගෙන ගන්න දේ ඊට පස්සේ අපිට දැන් තියෙන tools එක HTML CSS කියන දේවල් වලදී අපි ගොඩාක් හොඳට AI tools use කරලා අපිට code කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හොඳට හිතන්න ඕන දෙයක් තමයි මේ කෝඩ් හොඳට ස්ටඩිස් කරන්න ඕනේ. දෙවෙනි පාඩමින් අපි කතා කරන්නේ links, image and list කියන දේවල්. එතකොට දැන් link එකක් අපි කොහොමද add කරන්නේ? අපි කොහොමද HTML කෝඩ් වලට image එකක් add කරන්නේ? වෙබ්සයිට් එකක් හදනකොට මම කිව්වා අපි ගොඩාක් භාවිතා කරන දේවල් තමයි HTML CSS වල වෙබ්සයිට් එක බිල්ඩ් වෙන්න බලපාන්නේ කියලා. ඉතින් ඒකට වැදගත් වෙනවා මේ links භාවිතය, image භාවිතා කරන එක, ඊට පස්සේ list කියන දේවල්. ඕකේ. විනාඩි 15කින් අද අපි image UL tags ප්‍රායෝගිකව ඉගෙන ගනිමු. කෝඩ් එකයි browser එකයි අපි පාඩමෙන් දකිමු. පළවෙනි පාඩමේ ඉගෙනගත්ත දේවල් ඔයාලට දැන් මතකද? මම ඒවා ආයෙ කියන්න යන්නේ නැහැ. ඔයාලා මේ දාලා තියෙන එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකක්ද අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තේ HTML කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක භාවිතා කරන්න කියන එක ඔයාලට තේරෙයි. දැන් අපි බලමු. මට කියන්න දෙයක් තියෙනවා. මගේ YouTube channel එකේනේ මම මේ videos කරන්නේ. ඉතින් මට ගොඩාක් කට්ටිය කියලා මම කලින් ඉඳන් YouTube channels කරා because දැන් YouTube channel කරනවා channel එකක් අලුතෙන් පටන් ගත්තේ මට හිතුණා මම ඉගෙන ගන්න දේ මට ඉංග්‍රීසි වලින් තේරෙනවා ගොඩාක් අඩුයි. ඉතින් මම ඉගෙන ගන්න දේ මම සිංහලෙන් මගේ යාළුවන්ට මට කියලා දෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මම මේ දේ ඔයාලට සිංහලෙන් කියලා දෙන්නේ. මේක වැළඳ ගන්න කට්ටියට වැළඳ ගන්න පුළුවන්. ඒගොල්ලන්ට subscribe කරලා මට support වෙන්න පුළුවන්. නැති කට්ටියට ඉතින් bye bye කියලා යන්න පුළුවන්. no problem. ඔයාලට හැමෝටම පුළුවන් ඒ වගේ දේවල් කරන්න.
හැමෝම මම කියන්නේ මේ දේ ඉගෙන ගත්තොත් ඔයාලට අහක යන්නේ නෑ ළමයි. ඒ නිසා ඔයාලා හොඳට self studies and දැන් ඉතින් තාක්ෂණයේ ඕන තරම් දියුණුයි. අපිට ඕන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න පුළුවන්. YouTube tutorial ඕන YouTube Insta for එතකොට Facebook වගේ දේවල් ඕන එකකින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා worry වෙන්න එපා. ඔයාලට පුළුවන් විදිහට ඔයාලා මේකෙන් ඉගෙන ගන්න. එතකොට ඔයාලට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඒ ටැග් එකෙන් link එකක් මේ විදිහට අපිට දාන්න පුළුවන්. මේක browser එකට දාලා බලන්න. එතකොට Google එකට ගියා. මෙන්න මේ විදිහට ලියන එක තමයි අපි URL එකක් මෙතනට දාලා මේක build වෙන්නේ. have ඊට පස්සේ link එකක් දැම්මා blank. ඊට පස්සේ Google අලුත් tab එකකින් ඒ කියලා දාන්න ඕනේ. එතකොට තමයි මේක මේ විදිහට හැදෙන්නේ. මම මේක practical විදිහට ඔයාලට කරලා පෙන්නන්නම් ඉස්සරහට. හරිද? tags අපිට tags කියන දේවල් ගොඩක් උපයෝගී වෙනවා. එතකොට link එක click කරපුවාම අලුත් browser tab එකකින් open වෙනවා. දැනට ඉන්න page එක වහන්නේ නැහැ. ඒ කියන්නේ web red blank link කළාම browser එකේ tab එකක් open වෙනවා. දැනට ඉන්න page එක ඒක වහන්නේ නැහැලු. ඊට පස්සේ අපි කියනවා website එකෙන්ම වෙන පිටුවකට යනවා නම් target blank දාන්න පුළුවන්. ඒ කියන්නේ වෙන පිටුවක් අපිට ගන්න ඕන නම් අපි මේ target කියන එක තමයි අපි දාන්න ඕන. අලුත් tab එකක් open කරන්නේ කොහොමද? new tab එකක් අපි open කරන්නේ කොහොමද කියලා මෙන්න මේ code එක දාලා මේ තියෙන විදිහට තමයි දාන්න ඕන. හරි. ඊට පස්සේ image එක හරි image ඊට පස්සේ අපි photo එකක් add කරන්නේ කොහොමද image එකක් add කරන්නේ කොහොමද කියලා බැලුවොත් මේ image CRS කියන එක අර image එකක් එතනට add කරලා ඊට පස්සේ අපි with දාලා ඒකට size එක දාලා අපි ගන්නවා. ඕකේ. මෙන්න මේක තමයි අපි යොදා ගන්නේ. pixel ගානක් image එකේ ප්‍රමාණය නියම කරනවා. image එක folder එකක් ඇතුලේ නම් path එක src කියන image එකකින් භාවිතා කරලා ලියන්න පුළුවන්. ඕකේ. image එකේ ප්‍රමාණය සකසන විදිහ තමයි. ඔය පේනවනේ ඒවා පරක් වෙලා ඇවිල්ලා තියෙන ළමයි. ඒව ගණන් ගන්න එපා. වැරදිම වෙනවා. අපි ඔක්කොම ගමු ඉස්සෙල්ලා. ඔයාලගේ විස්තර කියන්නකෝ මගේ මේ වීඩියෝස් බලන කට්ටිය ගැන මං හරි ආසාවෙන් මේ බලන් ඉන්නේ වීඩියෝස් කරන ගමනොත් ඇත්තටම මට මාර ආසයි ඔයාලත් එක්ක ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. අපි ඉස්සරහට යමු. හරි. OL අංකය OL කියන එක සහිත ලිස්ට් එකක් තියෙනවා. ළමයි මේ මම ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන එක. එතකොට ඔයාලට තව ඒ කියන්නේ වැඩි විස්තර දැනගන්න ඕන නම් W3 ස්කූල් එකට යන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳට මම මේ කියලා දෙලා තියෙන දේවල් ඇත්තද බොරුද කියලා හරියට බලා ගන්න. හරි. අපි අපි දැන් ඒක ගියා. අද ඉගෙන ගත්ත tags ටිකනේ මේ tags තමයි have කියන ඒක තමයි link එකක් දාන්න අපි ගන්නෙ. එතකොට target කියන එක blank එකක් ඇතුලේ දාන්න ඕන අලුත් tab එකක් open වෙනවා. හොඳට මතක තියාගන්න මේ tags ඔයාලට මම online shorts video එකක් හදලා දෙන්නම්. මේ tags දාලා තියන්න. image CRS ALT image එකක් පෙන්වනවා. with එක තියෙනවා ඔයාලට මේ ටික පේන්නේ නැත්තම් with highlight කියලා එකක් තියෙනවා. ඒක image එකකින් දාන්න පුළුවන්. ULLI කියලා එකක් තියෙනවා. build bullet list
කියන එක තමයි ඒක. OL ලී කියන එක අංක සහිත ලිස්ට් එක. හරි. ඊළඟ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ table and form. ඔයා දැනට browser එකේ page එකක link එකක් ඊට පස්සේ image එකක් list එකක් තුනම දාන්න පුළුවන් විදිහට පුරුදු වෙන්න VS Code එකේ browser එකේ. ළමයි මට මුලින්ම කියන්න බැරි වුණා දෙයක් මොකක්ද දන්නවද? දැන් ඔයාලා මේ මොනවද මේ VS Code එක කියන්නේ? සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ. VS Code කියලා කියන්නේ අපි first අපි සාමාන්‍යයෙන් first අපි use කරන්නේ මමත් දැනගෙන හිටියේ නෑ අපි සාමාන්‍යයෙන් කෝඩින් කරනකොට notepad එක use කරනවා ඉස්සර දැන් notepad එක use කරන්න පුළුවන් but දැන් අපි VS Code එකක් තියෙනවා ඒක install කරලා ඔයාලට ඒකට link එකක් දාන්නේ කොහොමද image එකක් දාන්නේ කොහොමද list එකක් දාන්නේ කොහොමද කියලා ඔයාලට පුළුවන් හදා ගන්න මම මේ මගේ වීඩියෝ එකට පස්සේ link එකක් දාන්න ඕන tags ටිකයි image එකක් දාන්න ඕන tags ටිකයි ඊට පස්සේ list තුනම දාන්න ඕන tags ටිකයි මම ඔයාලට පෙළ ගස්වලා දෙන්නම් මම ඒ ටික ඔයාලට දාන්නම් ඔයාලට ඒක copy කරලා ඔයාලට VS Code එකට දාලා ඒක run වෙනවද කියලා බලන්න පුළුවන් නැත්තම් ඔයාලට පුළුවන් self studies එකක් විදිහට homework එකක් විදිහට ඔයාලගේ මේ තියෙන links වලට එන tag එක image එකට එන tag එක මොකක්ද list කියන එක දාලා ඔයාලට පුළුවන් VS Code එකට ඒක දාලා ඒක browser එකකින් open කරන්න. හරි. දැන් මම කියන්න යන්නේ වැදගත් කතාවක්. ඔයාලා හොඳට මේක අහගෙන ඉන්න. ඔයාලට ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන නම් අපි වෙනස් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. මේ YouTube channel එකත් මම එහෙම හිතලා පටන් ගත්ත දෙයක්. ඉතින් ඔයාලා තමයි මගේ ආදරණීය පිරිස. ඉතින් මම ඔයාලට කියනවා ඒ ආදරණීය විදිහට මම ඔයාලට සැලකනවා නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක ආයාචනා කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ආදරේ මම කියන්නේ මගේ YouTube channel එක මේ අයිනේ තියෙන subscribe button එක ඒකට bell icon එක දාලා click කරන්න පුළුවන්. නැත්නම් මම description එකේ දාලා තියෙනවා මගේ WhatsApp group එක. WhatsApp group එකට ඔයාලට ඒකට join වෙන්න පුළුවන්. මගේ අලුත් දේවල් මම දැම්මහම ඔයාලට ඒ දේවල් බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මම ඔයාලත් එක්ක share කරගන්න කැමති. අපිට මේ web development කියන දේ ළමයි කොච්චර ඉගෙන ගත්තත් ඒක ඇති වෙන්නේ නැහැ. මම තාමත් ඉගෙන ගන්නවා. මම රිෂිකා. හැබැයි මම අවුරුදු කියන්නේ නෑ. ඉතින් මම එහෙම වයසක කෙනෙක් ගන්නව තාමත් ස්ටඩීස්. අපිට තාමත් ඒක ඉගෙන ගන්න පුළුවන්. මම ඔයාලටත් දැන් උගන්වනවා ඒක. එතකොට මේකෙන් අපිට කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට මේ පාත් එක ඇතුළත ඔයාලට යන්න පුළුවන් jobs මොනවද ඊට පස්සේ ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොනවද ඕනේ කියලා. තාම මගේ වීඩියෝ සීරීස් 15ක් යනවා. first lesson එකේ ඉඳන් 15ක් යනවා. හැමදාම සඳුදා බදාදා ඊට පස්සේ අපි දාන්න හිතන් ඉන්නේ සිකුරාදා කියන දවස්වල හරියටම 7 වෙනකොට මම වීඩියෝ එකක් අරන් එන්න ඔයාලට ප්‍රොමිස් වෙනවා. ඒක මගේ දැන් මං ජර්නි එකට දාගෙන තියෙන්නේ මගේ ලිස්ට් එකේ තියෙනවා දැන් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තව වීඩියෝස් මගේ වීඩියෝස් 15ම බලලා ඊට පස්සේ මම CSS පටන් ගන්නවා ඊට පස්සේ මම JavaScript කරනවා ඒ වගේ එහෙම ගිහිල්ලා අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු ඉතින් ඔයාලා තමයි මට ඉදිරියට යන්න අත හිත දෙන්න ඕන කට්ටිය ඉතින් ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එක IT කියන සබ්ජෙක්ට් එක IT කියන සබ්ජෙක්ට් එක 6 7 8 9 10 11 12 කියන O level වලින් A level වලින් පස්සේ තාමත් අපි ඉගෙන ගන්න ඕනේ ඉතින් එතනින් එහාටත් ඔයාලට ඉගෙන ගන්න වෙයි. ඔයාලා දන්නවද මම මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය කොච්චර ඉන්කම් එකක් ගන්නවද කියලා. ඉතින් මේ පුංචි පියවරෙන් අපි පටන් ගත්තොත් අපිට අනිවාර්යෙන් විශාල ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මගේ පාඩම අහගෙන හිටපු ඔයාලට ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි වෙනවා. ඉතින් තව lesson 3 ඊළඟ පාඩමෙන් මාත් එක්ක එකතු වෙන්න කියලා
ආදරෙන් කියන ගමන් අද අපි සමුගමු. අනිවාර්යෙන් ඔයාලට දවස් 3ක් යන්නත් කලින් මම ඔයාලට වීඩියෝ එක අරගෙන එනවා. හැමෝටම සුබ දවසක්. එහෙනම් ආයිබෝවන් කියලා සමු දෙනවා.